කෑම කියන්නේ බඩ පිරවීමක් විතරක්ම නෙමෙයි කියලා මම ඊට කලිනුත් ඔයගොල්ලොත් එක්ක කියලා තියෙනවා. ඒක ජීවිතේ රස විඳින එකේ කොටසක්. සමහර කෑම වට්ටෝරු රසයට වඩා වැඩි දෙයක් අපිට දෙනවා. ඒව සංස්කෘතියක්, මතකයක් සහ ජීවිතේ රස විඳින කලාවක් ගැන කියලා දෙනවා. ඉතින් මමත් අද ෂෙයා කරගන්නේ ඒ වගේ මගේ මතකයක්. ඒ තමයි මම ගිහපු කෙරණ රෙස්ටොරන්ට් එක මම රස විඳපු පුලිචත්තු ෆිෂ් ඩිෂ් එක. මේක හදන්නේ කෙසෙල් කොලේ කොත්තලා සුවඳ ස්පයිසස් ඇඩ් කරලා ස්ලෝ කුක් කරලා. ඉතින් මම නම් අද මේක පෑන් රෝස්ට් කරනවා. තෙල් අඩුවෙන් කන්න කැමති අයට ස්ටීම් කරගන්නත් පුළුවන්, බේක් කරගන්නත් පුළුවන්. ජීවිතයත් මේ වගේම තමයි. රසේ තියෙන ඉක්මනට දුවන ගමනේ නෙවෙයි. මොහොතක් නැවතිලා ඒක විඳිනකොට. ඒ වගේම හොඳ ආහාරයක් අපේ ශරීරය පෝෂණය කරනවා. ඒත් මයින්ඩ්ෆුල් ඊටිං සහ සංසුන් ජීවන රටාවක් අපේ හිත සුවපත් කරනවා. ඉතින් අද දවසේ ඔබත් රසවත් ආහාරයක් එක්ක ටිකක් සෙමින් ජීවත් වෙන්න මතක් කරගන්න.